ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගන්න ආස වුණාට බයයි නේද? කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා මගේ channel එකට subscribe කරලා මං ගෙනල්ලා තියෙන videos ටික බැලුවා නම් ඔයාට ඒ decision එක ගන්න හරි පහසු වෙන විදිහට දැනුම ගොඩක් ලබා ගන්න පුළුවන්. මගේ නම ප්‍රවීණ එදිරිසිංහ. මම ඕස්ට්‍රේලියාවේ electric vehicle trainer කෙනෙක්. මගේ students ලා battery replace කරනවා, electric vehicles වල motors replace කරනවා, diagnose කරනවා. ඉතින් ඒ අයට ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්න මම හැමතිස්සෙම update වෙලා ඉන්න ඕන. ඉතින් මම ඔයාලට මොනවා හරි විස්තර ගෙනල්ලා දෙනවා නම් මගේ channel එකෙන් ඒ විස්තරවල තියෙන accuracy එක ගැන කිසි බය වෙන්න දෙයක් නෑ ඔයාට. මොකද මට ඕස්ට්‍රේලියාවේදී මේ electric vehicles ගැන මේ ලෝකේ කාට හරි බලන්න පුළුවන් වෙන highest quality එහෙමත් නැත්නම් highest accuracy එකක් තියෙන details සහ service manuals කියන හැම එකටම මට access තියෙනවා. මගේ ගිය සතියේ වීඩියෝ එකේදී මම explain කරා ඉඳලා හිටලා හරි vehicle එක 100% charge කරන එක හරි වැදගත් කියලා ඔයාගේ බැටරිය වැඩි කාලයක් පවත්වා ගන්න. ඉතින් මේක සමහර අයට හරියට තේරිලා තිබුණේ නැහැ කියලා මට තේරුණා comments බලපුවම. ඒ වගේම කමෙන්ට්ස් කරපු හැම දෙනාටම හරිම ස්තුතියි. එතකොට ඔයාලා මගේ channel එකත් එක්ක කොච්චර engage වෙලා ඉන්නවද කියලා මට හරි පහසුවෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ දැනුම හරි දැනුමක් තියෙනවද? අඩුපාඩු තියෙනවද? මගේ වීඩියෝස් වලින් ඒ වලට තව උදව් වෙන විදිහට අලුත් content එක ගේන්න ඕනද කියන එක මට හරි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේදී කිව්වා නිතරම quick charges විතරක් කරන එක බැටරි එකට එච්චර හොඳ නැහැ කියලා. ඒකෙදි මම අදහස් කරේ quick charge කරන එක හොඳ නෑ කියලා නෙමෙයි. මම අදහස් කරේ 80%ක් විතර charge වෙන quick charge එක විතරක්ම නම් ඔයා අවුරුදු ගාණක් තිස්සේ වාහනයට කරන්නේ ඒක එච්චර හොඳ නෑ කියලායි. ඉතින් මම හරි පැහැදිලිව කිව්වා NMC බැටරි එකක් නම් ඔයාගේ වාහනේ තියෙන්නේ quick charge කරන එක එච්චර ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ වගේ මම කිව්වා lithium ion phosphate බැටරියක් නම් එහෙම නැත්නම් blade බැටරියක් නම් ඔයාගේ වාහනේ තියෙන්නේ සතියකට සැරයක්වත් 100% charge කරන එක හරිම වැදගත් කියලා. ඉතින් ඒ information එක සමහර අයට හරියට තේරිලා තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා මම මේක වඩා පැහැදිලි කරන්නම් මේ වීඩියෝ එකේදී. ඇයි එහෙම කියන්නේ කියලා. මේ battery manufacturers ලා මේ බැටරියත් එක්ක battery management system එකක් හයි කරලා තියෙනවා. ඉතින් මේ battery management system එක හැම සෙල් එකක් ගැනම අවධානයෙන් ඉන්නේ. ඒකේ voltage එක, ඒකේ temperature එක වෙනම measure කරනවා. එහෙම measure කරලා එයාලා තීරණයක් ගන්නවා බැටරි එක මෙන්න මේ ගානට charge වුණාම charge එක stop කරන්න ඕන කියලා. මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් බැටරිය ඔයා සාමාන්‍යයෙන් 80%ක් විතර charge කරද්දි quick charge එකකින් බැටරි එකේ cells charge වෙනවා උනාට හැම cell එකක්ම මේ සමහර බැටරි තියෙනවා cells 100ක් විතර තියෙනවා. මේ cells 100ම අර 80%ටම charge වෙන්නේ නැහැ. ඒකෙදි සමහර ඒවා 85ට විතර යනවා, සමහර ඒවා 75ට විතර යනවා. ඔන්න ඔහොම අඩු වෙනවා. හැබැයි දැන් මේ quick charge එකකදී හරි normal charging වලකදී හැම දෙයකදීම මේ බැටරිය charge වෙන්නේ බැටරිය full capacity එකට නෙමෙයි. මේකේ තියෙනවා usable capacity කියලා. මොකද ඇත්තටම මේ electric vehicle manufacturers ලා තේරුම් අරගත්තා research කරලා මේ බැටරියක් සාමාන්‍යයෙන් 80%ක වගේ charge එකක හෝ ඊට අඩුවෙන් ඒ ප්‍රමාණය තියාගත්තාම තමයි වැඩි කාලයක් මේ බැටරි එකේ හොඳ health එකක් තියාගන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන් ඇත්තටම customer 100%ක් charge කරද්දී ඒක තමයි බැටරි එකේ නියම 80% level එක. එතකොට ඔයා ඇත්තටම 100%ක් charge කරොත් විතරයි බැටරිය 80%ක් කියන usable capacity එක full වෙන්න ඔයා charge කරන්නේ. ඉතින් ඒක සිද්ධ වෙන්නේ නැත්නම් එහෙම ඔයාගේ බැටරි එක සාමාන්‍යයෙන් real capacity එකෙන් 70%කටත් වඩා අඩුවෙන් සමහරලාට charge වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ battery management system එක ඇත්තටම කරන්නේ මේ බැටරි එකේ cells ටික charge වෙගෙන එද්දී එක cell එකක් හරි අර 80% එහෙම නැත්නම් usable capacity එක 80% කියන level එකට ආවහම එයා charge කරන එක නවත්තනවා. එතකොට අනිත් cells ඇවිල්ලා තියෙන 75ක් හරි 70ක් හරි නම් ඒ cells එතනින් එහාට charge වෙන්නේ නැහැ. එතකොට දැන් ආපහු 70 ඉඳලා තමයි ඒවා discharge වෙගෙන යන්නේ. එහෙම ගිහිල්ලා ඊට පස්සේ ආපහු ඔයා වාහනේ charge කරද්දී ආයෙත් අර කලින් cell එකම විතරක් 80%කට වගේ එද්දි ආයෙත් එයා charging නවත්තනවා. දැන් මේ විදිහට repeatedly අර සමහර cells ඉක්මනට charge වෙනවා. මොකද හේතුව මේ එක cells වල ඇතුළත තියෙන chemistry එකේ තියෙන පොඩි වෙනස්කම් තියෙනවා. සමහර ඒවායේ temperature එක වෙනස්. දැන් pack එකක් ගත්තාම pack එකේ මැද්දෙම තියෙන batteries වල
ටෙම්පරේචර් එක උණුසුම වැඩි. එතකොට එහෙම වුණාම ඒකේ තියෙන රියැක්ෂන් එක, ඒකේ කිමිකල් රියැක්ෂන් එකේ තීව්‍රතාවය ඉතා වැඩි. එතකොට එහෙම වුණාම ඒක සමහරලාට charge වෙන rate එක අනිත් cells වලට වඩා වෙනස්. ඉතින් ඒ හින්දා මේ cells 100ක් විතර තියෙන බැටරි එකක් 180ට අපි charge කරා කියලා කවදාකවත් මේ cells 100ම එකපාර 180ට වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා battery management system එක කරන වැඩේ තමයි සාමාන්‍ය ඔය quick charges වලයි වාහනේ drive කරද්දී regeneration වලදී වෙන charging වලදී පුළුවන් තරම් මේක පොඩ්ඩක් balance කර කර ඉන්නවා. හැබැයි ඔයා වාහනේ 100% charge වෙන්න plug එකකට ගහලා හොඳට slowly charge වෙන්න දෙද්දි තමයි ඒ battery management system එක හොඳට බලනවා කොයි cells ද ඉක්මනට charge වෙන්නේ කියලා. බලලා ඒ cells වලට යන charge එක හිමින් සීරුවේ bypass කරලා අර අඩුවෙන් charge වෙන cells වලට දෙනවා. ඉතින් මේ process එක සිද්ධ වෙන්න නම් ඔයා අනිවාර්යෙන් battery එක අර 100%ක් charge වෙන්න යවන්නම ඕනේ. එහෙම නැතුව ඔයා quick charges විතරක් ගගා හිටියොත් එහෙම ඔයාගේ battery එක සාමාන්‍යයෙන් කිලෝමීටර් ලක්ෂ 2ක් 3ක් විතර දුවද්දී battery එකේ health එක 80ක් විතර බහින්න පුළුවන්. ගොඩාක් සීත රටවල වලට කියන්නේ මේ -20s වලට වගේ යද්දී ඔය blade battery එකේ performance එක NMC battery එක තරම් හොඳ නැහැ. හැබැයි අපේ ලංකාවේ මේ වගේ temperature change එකක් නැති හින්දා lithium ion phosphate batteries ඇත්තරම අපිට හොඳයි. මම ඒ හොඳ බැටරි එක තවත් හොඳට කල් තියාගන්න පුළුවන් වෙන විදිහට තමයි මම කිව්වේ සතියකට සැරයක්වත් ඔයා full charge එකකට දාන්න. එතකොට ඔයාගේ බැටරි එක cells ටික ලස්සනට manage වෙනවා. එතකොට balance එක ගන්නට හොඳට ඔක්කොම cells වලට charge එක distribute කරලා දෙනවා battery management system එකෙන්. එහෙම වුණාම ඔයා ලක්ෂ 3ක් 4ක් දිව්වත් ඔයාගේ බැටරි එකේ health එක 98% වලට ඔයාට තියාගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා ඒක ඔයාලට හරි වැදගත් කියලා. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, රැඳී ඉන්න මගේ channel එකත් එක්ක හැමදාම සුබ දවසක්.